මේවල වෙන්නේ කලින් කලපු ගහ. පට්ට මාන්සි මේ ගොඩට නැගලා අපි ගහට නැගලා බලමු. අයිවන් යාළුවනේ මං දැන් ඉන්නේ කුරුණෑගල. මං ඔයාලට අද කියන්න යන්නේ ගම්මිරිස් වගාවක් කරන්නේ කොහොමද? ඒක ගම්මිරිස් පළදාව නෙලා ගන්නේ කොහොමද? සහ ඒක වගාව කරගෙන යන්නේ කොහොමද? ඒ දිගටම විස්තර මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ වීඩියෝ එක දිගටම බලන්න. මම විස්තර ටික ඔක්කොම ඔයාලට කියලා දෙන්න. මම අද ඔයාලට කියලා දෙන්න කොහොමද ගම්මිරිස් වැලකින් ගම්මිරිස් කඩන්නේ සහ ගම්මිරිස් කඩන්න යොදාගන්නේ මොන වගේ දේවල්ද කියලා. ඒ වගේම මම ඔයාලට කියලා දෙනවා කොහොමද කළු ගම්මිරිස් සහ සුදු ගම්මිරිස් හදාගන්න විදිය සහ ඒවා ගැන ප්‍රොසෙස් එක සහ සියලුම දේවල් මම ඔයාලට අද කියලා දෙනවා. මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. අපි මේ වගේ උණ ගහක් තමයි කපාගන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ පැහිච්ච උණ ගහක් තමයි තෝරගන්නේ. අපේ වැඩ කරන කට්ටියගේ ආරක්ෂාවත් ගැන හිතලා සහ හොඳට ගැටි තියෙන හොඳ උණ ගහක් තමයි අපි අපේ පළදාව නෙලා ගන්න තෝරගන්නේ. මේ තියෙන්නේ ගම්මිරිස් අපි කඩන්නේ මෙන්න මේ වගේ උණ ගහකින් ගහකට නැගලා තමයි අපි ගම්මිරිස් කරන්නේ. අපි උඩට ගිහිල්ලා බලමු. මේ වත්තේ හැමදාම තියෙන්නේ ගම්මිරිස් වැල් ඔක්කොම. අපි ගහට නැගලා බලමු. අර ඉන්නේ අපේ වත්තේ ගම්මිරිස් කරන කෙනෙක්. ඔයාලට පේනවා ඇති. මේ වැල්වල ගම්මිරිස් කඩනවා කියන්නේ පට්ටම අමාරු වැඩක්. ඔයාලට පෙන්නන්නම් ගම්මිරිස් කඩන විදිහ සහ ගම්මිරිස් කඩාගන්න යොදාගන්නේ මොනවද කියලා. මේ ආකාරයට තමයි අපි ගම්මිරිස් සැලක ගම්මිරිස් කඩන්නේ. මේවල වෙන්නේ කලින් කලපු ගහ. පට්ට මාන්සි මේ ගොඩට නැගලා ඔයාලට පේනවා ඇති මේ ගහ. ඒක පුවක් ගහක්. මොකද්ද බා? තහල වර්ගයේ අයිති ගහලු. අර තමයි කියන්නේ. දැන් ඔයාලට මේ පේනවා ඇති මේ වටේටම තියෙන්නේ ගම්මිරිස් වැල් සහ පුවක් ගස් තියෙන්නේ. සමහර පුවක් ගස් වලට ගම්මිරිස් වැල් යවලා තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ මූලික ආදායම මේ පැත්තේ වැඩ කරන ඒ කියන්නේ ජීවත් වෙන ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගයේ ගම්මිරිස් වගාව තමයි කරන්නේ. ඔයාලට පේනවා ඇති පුවක් ගස් වලට සහ පොල් ගස් වලට ගම්මිරිස් වැල් යවලා තියෙනවා. මේ වෙන්නේ ඔයාලට ගම්මිරිස් වැලක්. හැම ගහකටම වගේ ගම්මිරිස් වැල් යවලා තියෙනවා. මම පෙන්නන්න. අද අපේ එක්කෙනෙක් ගම්මිරිස් කඩන ගමන් ඉන්නේ. ඔයාලට මම පෙන්නන්නම් කොහොමද කඩන්නේ කියලා. ඔයාලට මේ තියෙන්නේ අපි ඒ වගේ කඩාගත්තු ගම්මිරිස් ටිකක්. මෙහෙම තමයි අපි ගම්මිරිස් කඩන්නේ. ඒ කියන්නේ ගම්මිරිස් කඩලා ඉවරලා මේ වගේ උර වලට දාලා තමයි අපි අරන් යන්නේ. ඒ වගේම අපි ගම්මිරිස් කඩන්න යොදාගන්නේ මේ වගේ උණ ගහක්. අපි උණ ගහක් කපලා ඒක රත් කරලා ඒකේ ගැට කපලා පොළු බැඳලා තමයි ඒකට යොදාගන්නේ. ඔයාලට පේනවා ඇති මේ ආකාරයට තමයි ගහේ තියලා කඩන්නේ. මේ පැතිවල තියෙන පොල් ගස් උස පොල් ගස් වලට කියන්නේ ඒ ගස් වලට දැන් උස ගියපුවාම අපිට කඩන්න විදිහක් නැහැ පොල්. එතකොට අපි ඒ වලටත් ගම්මිරිස් වැල් තමයි යවන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති අපේ එක්කෙනෙක් මේකේ ගම්මිරිස් කන්න ගමන් ඉන්නේ. අද ඔයාලට පේනවා ඇති අර ඉන්නේ යා. උඩටම ගිහිල්ලා තියෙන්නේ කියන්නේ උණ ගහේ උස මදි වෙච්චාම අපි කරන වැඩේ තමයි පොල්ලක් බැඳලා තමයි යන්නේ. එතකොට
ඒ පොළු වලට අපි යොදාගන්නේ කෝපි ලී තමා ගන්නෙ. නැත්තම් ඒ කියන්නේ ඒ වගේ හයියත් එක්ක කැඩෙන ප්‍රතිශතය අඩුයි. වල වෙනදී පොල් ගහ මුදුනට තව ටිකයි තියෙන්නේ. එහෙම තමයි අපි ගම්මිරිස් වගාවේ ගම්මිරිස් කඩන්නේ. පොඩි පැල වලට නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පල්ලෙහා පේනවා ඇති පොඩි පැලයක් තියෙන්නේ. මේ පැත්තේ හැමතැනම ගම්මිරිස් පැල් තමයි තියෙන්නේ. අද මම ඔයාලට පෙන්නන්නම් අපේ ගම්මිරිස් කළු ගම්මිරිස් කොහොමද හදන්න ගන්නේ, සුදු ගම්මිරිස් කොහොමද හදන්න ගන්නේ කියලා මම ඔයාලට අද පෙන්නන්නම්. ඒවා හැදෙන්නේ අපේ මම ඔයාලට ඉස්සරහම කරලා කැරගෙන මම පෙන්නන්නම් කොහොමද හැදෙන විදිහ. මේවා දැන් ඉදිලා පැහිලා හොඳටම පැහිලා තියෙන්නේ. ඉදිලා මේ ගම්මිරිස් අපි ගන්නවා සුදු කරන්න ගන්නවා. ඉදිච්ච ගම්මිරිස් ටැංකියක දාලා පල් වෙන්න තියලා ඒවා කුණු වෙන්න තියලා පොත්ත කුණු වෙලා කුණු වෙච්චි පොත්ත අයින් කරලා තමයි අපි වයිට් පෙපර් ගන්නෙ. වයිට් පෙපර් අරගෙන ඒවත් පැකට් කරලා තමයි විකුණන්නේ. ඒ වගේම මම ඔයාලට ගම්මිරිස් වැලක තියෙන ගම්මිරිස් ටිකක් කඩලා පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා පෙන්නන්නම්. ගම්මිරිස් වැලේ ඔයාලට පේනවා ඇති මේ වැලේ නම් එච්චර පළදාවක් නැහැ. ඒත් මම පෙන්නන්නත් මේ වැලේ ගම්මිරිස් කඩලා නැහැ තාම. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මේව තමයි ගම්මිරිස් කඩන්න තියෙන්නේ. මේ තියෙන්නේ අමු ගම්මිරිස් කරලක්. අමු ගම්මිරිස් අපි ගන්නේ වේලන්න කියන්නේ අපි කළු ගම්මිරිස් ගන්න මේ වගේ කරලකින් තමයි. ඊට පස්සේ අපි සුදු ගම්මිරිස් ගන්න තමයි මෙන්න මේ වගේ රතු ගම්මිරිස්. ඒ කියන්නේ ඉදිච්චාම තමයි අපි ඒක සුදු ගම්මිරිස් කරන්න ගන්න. ඒ වගේම තව විශේෂ දෙයක් පෙන්වන්නම්. අපි වත්තට යන පාරේ තියෙනවා නාය කියපු තැනක් අපිට පේනවා අපේ කන්දේ. ඒකත් පෙන්වන්න. මේ ඒරියා එකෙන් පේනවා ඔයාලට නාය කියපු තැන හොඳට පේනවා. ගෙවල් කොහොම හරි 3-4ක් විතර නායමින් නැති වුණා. ඔයාලට පේනවා ඇති ගොරකා ගහක්. ගොරකා ගහ කියන්නේ මේකට තමයි. ඔයාලට මම ගොරකා ගෙඩියක් පෙන්නන්න. මේ තියෙන්නේ අමු ගොරකා ගෙඩියක්. දැකලා නැති කට්ටියට බලා ගන්න පුළුවන්. ගොඩාක් කට්ටියට දකින්න විදිහක් නැහැ. ඔයාලට මම අපේ වත්තේ අනිත් පැත්ත පෙන්නන්න. ඒ වගේම මේ තියෙන්නේ සාධික පැලයක්. ඒ වගේම අපේ වත්තේ එහා පැත්ත මම ඔයාලට පෙන්නන්න. අපි වගා කරලා තියෙන දේවල් මොනවද කියලා. අපි වගා කරලා තියෙනවා මේ ඒරියා එකේ කුරුඳු සහ ගම්මිරිස් තියෙනවා. මේ ඒරියා එකේ නම් ගම්මිරිස් ඔක්කොම කරලා තියෙන්නේ. කුරුඳු තියෙන්නේ ගම්මිරිස් වැල් අතරින් පතර කුරුඳු වගාවත් අපි කරලා තියෙන්නේ. මෙතනින් පල්ලයට කොහොම හරි අක්කරයක වගේ ප්‍රමාණයක් වගා කරලා තියෙනවා. මේ තියෙන්නේ කුරුඳු ගහක්. අපි අන්තිමටකින් කුරුම්බ ගෙඩියක් කඩන්න කියලා තමයි යන්නේ. නැත්තම් ගහට නැග මේ වගේ ගම්මිරිස් වැලක් ගිහිල්ලා තියෙන ගහකට අපිට ඒ කියන්නේ පොල් කඩන්න විදියකුත් නැහැ. ඒ වගේම කුරුම්බයක්වත් කන්න විදියක් නැහැ. ඒ නිසා දැන් ගහට නැගපු එකේ කුරුම්බයක් කඩන්න කියලා තමයි යන්නේ. ඔයාලට පේනවා ඇති මේ විදිහට තමයි මේ වගේ ගහක කඩන්නේ පොල්. මේ පොල් ගහේ මෙයා ඉන්නේ වලල්ලක්වත් නැතුව තමයි ඉන්නේ. පට්ටම රිස්ක් එකක් තියෙන්නේ මේ වගේ වැඩක් කරනකොට.
පේන ඇති මේ තමයි අපි කඩාගත්තු කුරුම්බා දැන් බොන්න තමයි යන්නේ. කුරුම්බා කොමාරි 3-4ක් විතර කල්ලා තියෙනවා. මේ තමයි අන්තිම එක අපි කඩපු කුරුම්බාලි.